ඉතින් අද හරිම ලස්සන ඉරිද දවසකින් තමා vlog එක පටන් ගන්න. ඉතින් මට ඉරිදට වැඩනේ. ඉතින් හස්බන්ඩ් නිවාඩු. ඉතින් අපි දෙන්න කොහරි ගමනක් ප්ලෑන් කරන්නේ ඉරිදට. ඉතින් මම උදේ වැඩට ගිහිල්ලා පැය 5කින්ම මුකුත් කාලා හිරියේ නැති නිසා ලොකු බඩගින්නකින් හිටියේ. ඉතින් ඔන්න හස්බන්ඩ් මාව එක්කගෙන යන්න ආපු ගමම්ම කරේ කන්න මොනා හරි ගන්න ගියපු එක. ඉතින් මං වැඩ කරන තැන අවපදූප ටිකකුත් කියව හස්බන්ඩ් එක්ක මේ යන්නේ. අපි දෙන්න යන්න ආසාවෙන් හිතන් හිටපු හැබැයි ගොඩක් ප්ලෑන් කරපු නැති ට්‍රිප් එකක්. මගේ YouTube channel එකත් එක්ක වගේම මගේ Facebook මගේ Instagram ඉඳන් කලින් ඉන්න කෙනෙක් නම් දන්නවා මගේ ජීවිතේ travel කරන්න මම පුදුම තරම් ආස කෙනෙක් කියලා. ඉතින් මම කොච්චර කාර්ය බහුල වුණත් මට ලැබිච්ච චූටිම විවේකයකින් හරි මං ඉතින් මගේ ජීවිතේ enjoy කරන්න අනිවාර්යයෙන්ම වෙලාවක් වෙන් කර ගන්නවා. ඉතින් අපි මේ ජීවිතේ කොයිතරම් කාලයක් ජීවත් වෙයිද අපිට ඉස්සරහට කොයි වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයිද කියලා අපිවත් දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මේ ලැබෙන හැම මොහොතක්ම හරිම සතුටින් ගත කරන්න ඕනි. ඉතින් එක ගෙදර කොච්චරත් වෙලා දවස් ගණන් හස්බන්ඩ් එක කාලය ගත කරත් මෙහෙම චූටි වෙලාවක් අරගෙන එළියට යනකොට තියෙනවා ඕපදූප ගොඩාක් කතා කරන්න. ඉතින් වාහනේ යනකොට ඒ දේවල් කතා කර හරිම සතුටින් තමයි ඉතින් යන්නේ.
ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් රික්වෙස්ට් කරපු වීඩියෝස් ටිකක් තිබුණා. ඉතින් මම ඒවා ටික අමතක කරලා නැහැ. ඉක්මනින්ම අරන් එන්නම්. මම මෙහෙ ජපානයේ ලයිසන් එක ගත්තේ කොහොමද? ඒ දේවල් ටික අහලා තිබුණා කට්ටිය. ඉතින් මම ඒ දේවල් ඉක්මනින්ම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් වීඩියෝ එකකින්. ඒ වගේම තමයි මගේ කලින් vlogs වලට හරිම ලස්සන ආදරණීය කමෙන්ට්ස් දීලා තිබුණා. ඉතින් ඒ හැම දෙයකටම ගොඩාක් thank you. අපි දැන් මේ වටේ ඔක්කොම බලලා එද්දි වැස්සත් හොඳයිනේ. එතකොට ෆොටෝස් වලට ගත්තා. මට මේ පාර දිගේම යනකොට මතක් වුණේ අපේ ලංකාව. ඉතින් ලංකාවේ මේ වගේ ලස්සන තැන් කොච්චරක් තියෙනවද කියලා ඉතින් මතක් වෙනවා. අපි ලංකාවේ යනකොට මෙහෙම තැනක් තියෙනනේ කොහෙද? දම්බුල්ලද ඉතින් මේ වීඩියෝ එක කරපු දවසේ මට ගොඩක් විශේෂයි. මොකද මම ජපානයට ඇවිල්ලා හරියටම අවුරුද්දයි. ඉතින් මේ ට්‍රිප් එක යන දවසේ මම ජපානයට ඇවිල්ලා හරියටම අවුරුද්ද සම්පූර්ණ වුණා. ඉතින් මට හරියම සතුටුයි. ඉතින් මේ අවුරුද්ද ඇතුළත මගේ මහන්සියෙන් අපි දෙන්නගේ මහන්සියෙන් අපි දෙන්න අචීව් කරගත්ත දේවල් ගොඩායි. ඒ වගේම තමයි ඉතින් මම ජපානයට ඇවිල්ලා අවුරුද්දක් ඇතුළත පැය 28ම සම්පූර්ණ වෙන විදිහට ජොබ් දෙකකුත් කරගෙන හරිම මහන්සියෙන් වැඩ කරගෙන යනවා. ඉතින් මේ අවුරුද්ද ඇතුළත මම මගේ ජපාන් ජීවිතය ගැන ගොඩක් සතුටු වෙනවා. ඉතින් හැමදේම හැමෝටම එක විදිහට තමන් ආස කරන දේවල් අපිට ඕනි වෙලාවට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙන්න ඕනි. අපි දෙන්නත් මාරම කට්ටක් ගන්න අපේ ජීවිතේ චූටි දේවල් අචීව් කරගන්න. ඉතින් වීඩියෝ එක බලන ඔයත් ජපානයේ ඉන්න කෙනෙක් නම් ජපානයට එන්න හීන දකින කෙනෙක් නම් මේ අපි වීඩියෝස් වලින් දකින දේවල් හැමදේම ඔයාලට මෙහෙට ආවට පස්සේ හැමදේම කියන්නේ ඉක්මනින් කරගන්න බෑ. මොකද අපි ලංකාවේදී දකින ජපානයේ නෙමෙයි ජපානයට ආවහම තියෙන ජපානයේ. ඉතින් අපි පොඩි කාලයක ජොබ් එකක් කරත් ලොකු කාලයක ජොබ් එකක් කරත් අපි හැමෝම ස්ටුඩන්ට් වීසා, වර්කින් වීසා, ඩිපෙන්ඩ් වීසා හැමෝම මාරම කට්ටක් ගන්නේ, මාරම මහන්සියක් වෙන්නේ. හම්බ කරනවා වගේම ලොකු ටැක්ස් එකක් ගවර්න්මන්ට් එකට ගෙවනවා. ඉතින් ඒ කරන කැප කිරීම මේ ඔයාලා මේ විනාඩි 10ක 15ක අපි ජීවිතේ එන්ජොයි කරනවා දකින වීඩියෝ එකකින් බලලා මනින්න එපා. මොකද අපි මේ වගේ දෙයක් බලන්න යන්න අපි අපේ දේවල් අචීව් කරගන්න මාරම කට්ටක් ගන්නේ. ඉතින් ජපානයට එන්න ආසාවෙන් බලන් ඉන්න කෙනෙක් මේ බ්ලොග් එක බලනවා නම් මට ඔයාලට කියන්න තියෙන්නේ
ජපානය කියන්නේ මාරම ලොකු කට්ටක්. ඉතින් ඒ කට්ට කන්න පුළුවන් නම් ඒ හැමදේම ඉවසගෙන ඔයාගේ ගමන යන්න ඔයාට ලොකු බලාපොරොත්තුවක් තියනවා නම් විතරක් ජපානයට එන්න. මොකද ඉතින් මෙහි ආපුවාම හැමෝම අර වීඩියෝස් වලින් දකින සුන්දර දේවල් ආව ගමම්ම විඳින්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඒ දේවල් කරන්න ගොඩක් අමාරුයි. ඉතින් මේක මම ජපන් එන කෙනෙක්ට තරහටවත් එහෙම දෙයකට නෙමෙයි බ්ලොග් එක දාන්නේ. ඒක මුලින්ම කියන්න ඕනේ. මොකද සමහරක් අය වීඩියෝස් බලලා හිතන්න වැරදි විදියට. ඉතින් ඕනම කට්ටක් කන්න පුළුවන් නම්, නිදි මරන්න පුළුවන් නම්, මහන්සි වෙන්න පුළුවන් නම් ඔයාලට ජපානයේ හරිම ලස්සන අනාගතයක් ගොඩනගා ගන්න පුළුවන්. හැබැයි ඉක්මනින් නෙමෙයි. ඒ වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙන්න ඕනි. ඉතින් ඔන්න අපි ලස්සනම ලස්සන වනාන්තර ටිකක් පහු කරගෙනම අපේ ලොකේෂන් එකට ආවා. අපි මේ ආවේ හොක්කයිඩෝ වල තියෙන ලේක් ශිකොත්සු එකට. ඉතින් මේක ඇවිල්ලා ලොකු වැවක්. ඉතින් මේක මෙහෙ ජපානයේ හොක්කයිඩෝ වල තියෙන ගොඩක් ප්‍රසිද්ධ වැවක්. ඉතින් එතන හරිම ලස්සනයි. ඉතින් අපි ගියේ ඉරිදා දවසකනේ. ඉතින් සෙනගත් ගොඩාක් ඇවිල්ලා හිටියා. ඉතින් දැන් අපි ලොකේෂන් එකට ආවා. ඔයාලත් බලන්නකෝ මේ ලොකේෂන් එක පුදුම තරම් ලස්සනයි. අපි ආවේ හංස බෝට් පදින්න. හැබැයි අද ටිකක් බිසි නිසා වහලා තියෙන්නේ. ක්ලෝස් කියලා දාලා තියෙනවා. ඉතින් අපි මුලින්ම ගියපු ලේක් එකේම ඒ ලොකේෂන් එකේ ඉඳලා ඒ ලේක් එක වටේටම කිලෝමීටර 12ක් විතර ගියාම මේ අපි දැන් යන ප්ලේස් එක තියෙන්නේ. ඉතින් එතන හංස බෝට්ටු හැම පදින්න දාලා තියෙනවා කියලාත් සයිට් එකේ දාලා තිබුණ නිසා තමයි අපි එතන හිතුවේ අතන චුට්ටක් බලලා ආපහු හංස බෝට්ටු හැම පැදලා ආපහු මෙතන ලොකේෂන් එකටම එමු කියලා. ඉතින් ඒ නිසා අපි ඒ ලොකේෂන් එකේ ගොඩක් වෙලා ඉන්නේ නැතුව දැන් මේ යන්නේ හංස බෝට්ටු හැම පදින ලොකේෂන් එකට. ඉතින් අපි ගියේ මෙහි ජපානයේ ඔබෝන් නිවාඩුව දවස්වලනේ. ඉතින් එතකොට ගොඩක් සෙනග නිසා ඒ දවස් 5ක් වගේ යනකම් එයාලගේ බෝට්
ඒ කියන්නේ හය කරන්නේ නැතුව එතන පදින්නේ තහනම් කරලා තිබුණා. ඒ හින්දා ඉතින් අපිට ඒක පදින්න බැරි වුණා. ඒත් ඉතින් අපි ඒ ලස්සන වටපිටාව බලලා එතන චූටි කඩවල් වගේක් එහෙම තිබුණා. ඉතින් අපි වැවේ කියන්නේ මම ලංකාවෙන් ආවට පස්සේ වැව මාළු කාලා තිබුණේ නැහැ. ඉතින් මෙහි ඒ ලේක් එකේ තියෙන වැව මාළු වලින් එතන කෑම හදලා තිබුණා. එක චූටි කඩවල් තිබුණා. ඉතින් අපි දෙන්නත් එතන තියෙන කෑම එකකුත් try කළා. අර අපි මුලින්ම ආපු ලොකේෂන් එකට ආය පාරක් එන්න හිතුවා. මං ඉතින් කොහේ ගියත් ෆ්‍රිජ් මැග්නට් එකක් ගන්නවනේ. ඉතින් මේ හරියටත් මං ආවේ ෆ්‍රිජ් මැග්නට් එකක් බලන්න. ඉතින් අපි ගියපු ලස්සන තැනේ ලස්සන මතකයක් විදිහට ගෙදර ගෙනියන්න. ඉතින් මේ හරිය ඒ වගේ මැග්නට් තිබුණේ නැහැ. ඉතින් එතන තිබ්බ දේවලුත් බලලා අපි දැන් මේ යන්න හදන්නේ අර අපි මුලින්ම ආපු ලොකේෂන් එකට. ඉතින් ඔන්න මේ ඉරිදා දවස මේ ලස්සන දවස මෙන්න මේ විදිහට තමයි අපේ ගෙවුනේ. ඉතින් ලබන සතිය සෙනසුරාදාත් ලස්සන vlog එකක් අරගෙන ඔයාලා බලන්න මං එනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. මාව තාම subscribe කරලා නැති කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න.